guys, welcome. තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසි මාළුව සැඟ මගේ හැම මාරිතිර බ්‍රයිට් වුණා. එකෙන් ගොඩක් අය කිව්වා මගේ හැම වෙනස්. තේ තුන්නක් මැඩගස්කර් සෙන්ටරයි ස්කින් 1004 පාට ගෑවිකසි gift එක. මාළුව සැඟව කියා ඒක හන්ද මේක යූස් කරන. සීතලෙන් ඉතින් මේක තමයි day night දෙකටම යූස් කරේ. Hey everyone, welcome back to my YouTube channel. මම මේ අරගෙන ඉන්නේ මගේ දෙවෙනි day vlog එක. අද උදේ තමයි යන්නේ vlog කරන්න පටන් ගත්තේ. හැබැයි මට නවත්තන්න උන ආයෙ පටන් ගන්නේ රැට. Guys, welcome back to my YouTube channel. ඉතින් මම උදේනේ පටන් ගත්තේ vlog එක කරන්න බැරි නෝගන්ට ඇහින්නේ නැති මං කිව්වා වහිනවා විදුලි කටුනා කියලා. ඒක මාරම සැරට කරන්න ගත්තා. මේ ඒකේ තමයි නැවතුණා vlog එක කරන එක. දැන් වෙලාව 8:00 වගේ රෑ. ඉතින් මං හිතුවා දැන් කරනවා කියලා. මේ මං විදුලි කරනට බයයි. ඒක නිසා තමයි නැවත්තේ. දැන් ඉතින් සෙටල්. පරිසරයේම සෙටල්. So ඒක නිසා මං හිතුවා දැන් මගේ කම්ප්‍රයස් කරගන්න. එහෙනම් අපි යමු vlog එකට. ඔක්කොම කලින් වචන ටිකක් දීලෙමු. මුලින්ම මේක කියන්න ඕන හරිද? මට day vlog එක කරන එක ගැන idea එකක් නැහැ. අඩේ මේ වැරදි තිබ්බොත් ඇත්තටම sorry හරිද? මම ඊළඟ එකේ ඉඳන් ලස්සනට ගෙන බලන්න. ඉතින් ආස් කරන ගමන් මට හිතුණා ඔයගොල්ලන්ට කියන්න ටික දෙනෙක් මගෙන් අහපු දෙයක්. ඒගොල්ලෝ අහලා තිබ්බා මම මොනවද යූස් කරේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් කියලා. මම එහෙම day cream, night cream, serum එකක්වත් යූස් කරන්නේ නැහැ. කලින් යූස් කරා හොඳ serum එකක්. ඒ කියන්නේ මේ හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක මේ ලෝකල් බ්‍රෑන්ඩ් එකක මේ සීරම් එකක් යූස් කරා. ඒක මාරම හොඳයි. මට මාරම හොඳ රිසල්ට් තිබ්බා. දැන් මම ඒක ඉවරයි. හරිද? දැන් මම පොඩි ටෙස්ට් පීරියඩ් එකක් දීලා තියෙනවා මගේ මූණට. දැන් යූස් කරන්නේ සන් ක්‍රීම් එකක් විතරයි. හරිද? මං ගාව තියෙනවා සන් ප්‍රොටෙක්ෂන් දෙකක්. ඒ දෙකම ඉන්නවා බලන්න. මැඩගස්කර් සෙන්ටරයි ස්කින් 1004 එකේ මේ සන් සීරම් එකයි මේ සන් ක්‍රීම් එකයි. මම මේ ටික යූස් කරන්නේ මේ සන් සීරම් එක. ඒක මාරම හොඳයි. ඔයාලට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් මේක තමයි බෙස්ට් මේක. මට තියෙන්නේ මේ සෙන්සිටිව් ස්කින් එකක්. ඉතින් මේක ගෑවයි කියලා ඔයාගේ පිම්පල්ස් එන්න බලන්නේ නැහැ. මොකද මේක කිසිම මේ සුවඳක් නැහැ. කියන්නේ පර්ෆියුම් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒක හන්දා ආගේ සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ. ආට මෙන්න මේ සන් සීරම් එක ගොඩාක් හොඳයි. මම දන්නේ මේක ගෑවට පස්සේ මේක ගන්නත් එහෙම එකක් මම දන්නේ නැහැ. මම ගන්නේ සන් සීරම් එක ගන්න සන් සීරම් එක විතරයි. සන් ක්‍රීම් එක ගන්න නම් ඒක විතරයි. මේ දෙක එකපාර ගන්නෑ. එකයි ගන්නේ එකපාරකට. මේක තමයි මට හොඳම. මේක යූස් කරලා නැහැ තාම. ඒ කියන්නේ එහෙම දවසක් ගියා. එහෙම මේකෙන් මම උගත් කියන්න දන්නේ නැහැ. මේක තමයි ඉතින් මම දිගටම යූස් කරන්නේ. මේක මට ඉතින් හොඳයි. මේ ඉතින් ඔයගොල්ලෝ ඊළඟට අහන්නේ ගත්තේ කොහෙන්ද කියලා. ගත්තා කියන්නේ ඒක මේ ඔරිජිනල් සෙන්ටරා ප්‍රොඩක්ට්. ඩිරෙක්ට්ම කොරියන් වලින් තමයි මට හම්බුනේ ඉතින්. මේ ඔයගොල්ලන්ටත් එහෙම ගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් නම් ඔයගොල්ලන්ට ඒක ලැබෙන්න සලසන්නම්. මේ ඒක මම ඩිරෙක්ට්ම කොරියන් වලින්මයි හම්බ වුණේ මට. මට නිකන් ට්‍රැක් වගේ හරිද? ඔක්කොම ටික ඇදලා දැම්මට පස්සේ නිකන් පීසම් කොටුවක් වගේ වුණා. මම මේ කල්පනා කරන්නේ මම දැන් කොහෙන්ද පටන් ගන්නේ කොහොමද අස් ගන්න කියලා. අපි මුලින්ම මෙන්න මේ ටික අස් කරගමු. ඔක්කොම ඇදලා දැම්මට පස්සේ මේ මුළු කාමරේම නිකන් පීසම් කොටුවක් වගේ වුණා. මම ඔබට පෙන්නද මම ආසයි. නෑ මං ගාව තියෙන ලිප්ස්ටික් ෂේඩ්ස්. මේක බ්‍රවුන් කලර් එකක්. මිස් රෝස් එකේ. ඒක හරිම ලස්සනයි. අනිත් එක මෙන්න මේක Huda Beauty එකේ. ඒකත් හරිම ලස්සනයි. අනිත් ඒවා මේක මම ටෙමු එකෙන් ගත්තේ මේක. මම බලන මේවත් හරිම ලස්සනයි. ඊට පස්සේ මේ ලිප් පෙන්සිල් තියෙනවා එකක්. මේ දෙකම Huda Beauty එකේ. ඊට පස්සේ තමයි මේ ලිප් ඔයිල් එකක්. පස්සේ රොමැන්ටික් මේ කියන බ්‍රෑන්ඩ් එක මම හරි
romantic මේ maroon color shade එකක් හරිම ලස්සනයි. ඒක තමයි. අප තියෙනවා ඉතින් මේ colors මේවා මේක lip balm එක ඊට පස්සේ මං ගාව තියෙන eyeshadow palette එක. ඒකත් Huda Beauty එකේ. අයියෝ වෙනා. shit. මොකද වෙලා නැහැ. මේ තියෙන්නේ මොකක්ද උනා? ඒක මම ගත්තේ මේ පිටා ගිය වෙලාවක. කොටි කටේ කලබකටේ ගිය වෙලාවක ගත්තේ 1300ක් කොහෙද? 300ක් හරි 1600ක් හරි කොහොමද ගාන මම මතක නෑ. 1600 හරි ඊට අඩුයි වැඩි නෑ. තව මේ තියෙන්නේ මංගාව තියෙන eyeliner. හරිද? මෙතන Huda Beauty දෙකක් තියෙනවා. මේ තුනම වැඩ කරනවා. හරිද? ඒ කියන්නේ මේක තමයි මම අරගෙන හිටියේ. ඒ වුණාට අර eyeliners තියෙනවා ඇන්දර පස්සේ හරිම ලස්සනට මේ පේනවා. ඒක ලික්විඩ් එකක් වගේ. දැන් මේක පෙන්සිල් නේ. හරිද? අර ලික්විඩ් එක තියෙන්නේ. අර ඒකෙන් හදන එක එන්නේ ඒක වගේ ලුක් එකක් තියෙන එකක් තියෙනවා. මේ ඒ ලුක් එක මට ඕන වුණා. හරිද? මං හිතුවා මේ මගේ එකේ eyeliner එකේ වැරද්ද දන්නේ නැහැ. වැරද්දක්ද දන්නේ නැහැ කියලා මම කොහොමද Huda Beauty එකේම වියාන හැවේ වියාන මට හම්බ වුණේ නැහැ. මේ Huda Beauty එකේම අලුත් එකක් ගත්තා. ඒක ගෑවා. ඒකත් එහෙම නෑ. හරි නෑ. හරිද? ඊට පස්සේ දැන් මම ඇත්තටම මේ වොරියරේ හිටියා. අයියෝ දැන් eyeliner මට ඒ වගේ eyeliner එකක් හොයාගන්න බැරි. මට අරක අනික අඳින්න ඒක ඇඳලා කියමුකෝ. ඒක ඇඳලා පස්සේ ඒක ගැලවෙන. ඒක හරියන්නේ නැහැ. මට ඕනේ කොහොමද පෙන්සිල් එකක්. ඒ වගේ ලුක් එකක් තියෙන. හරිද? එහෙම වොරියරේ ඉන්නකොට මේ මට හම්බුණා gift එකක්. හරිද? මේ Miss Rose එකේ මම කලින් Miss Rose use කරලා තියෙනවා. හැබැයි මේක තාම මට හොඳ එකක් උනේ නැහැ ඒක. හරිද? මේක මට ඕනම විදියට මාරම ලස්සන දෙනවා. මේක හොදන්න ගියාමත් එපා වෙනවා. යන්නේ නැහැ. waterproof. මේක මාර ලස්සනයි. ෂෝකයි. ඔයගොල්ලන්ට මම හිතාගෙන ඉන්නේ මේ eyeliner එක අඳින එකක් විදිය මම දැක්කා. TikTok එකේ දැක්කා, YouTube එකේ දැක්කා. මේ අඳින ලස්සන විදියට මම ඒක try කරන්න ඕන කියලා හිතුවා. අද හිතුවා. හරිද? මම හිතුවා මේ vlog එකක් කරන්න නේ සේව කරන්න බෑනේ කියලා මේ පස්සේ කරනවා කියලා හිතුවා. මේක තියෙන්නේ Miss Rose එකේ පෙන්සිල් එක හරිම ෂෝක්. mascara ගත්තොත් මෙන්න මේක තමයි මේක දුල්හාන් කියලා එකකුයි මේ Miss Rose කියලා එකකුයි මේ මම ළඟදිත් ගත්ත එකක්. ඒක ඉතුරුවානේ කොහමරි අනේ මන්දා ඉතුරුවා. මේ ඒකට මම mascara use කරන්නේ නැහැ. මේ Miss Rose එක දැන් මේ නිකන් ගල් වෙලා වගේ. මේ අනේ ඉතින් Miss Rose එක ගන්නකල් mascara එකක් නෑ. මේ දෙකම එක ගල් වෙලා වගේ ඒකට වැඩ. හරිද? ගල් වෙලා වගේ. ඒ උනාට වැඩ. මේක මට හරියන්නේ. හරි දෙන්න ඕන. දැන් මට තේරෙන්නේ. ඒක තමයි මම මොකද කලින් පෙන්නුවානේ මගේ sunscreen. ඒක තමයි මේ. මෙන්න මේක මම use කරනවා. හැබැයි අර දෙක හම්බුනාට පස්සේ මේ දෙක අයින් කරා. මේ අලුත් එකක් හරියට ડોක්ටර් රාෂෙල්ගේ අලුත් එකක්. මේ දවස් කීපයක් වඩා use කරනනේ අරව හම්බ වුණා මට. මේ Jovis. හරිද? මේ දෙකේ white cast එකක් හිටිනවා. අර දෙකේ white cast හිටින්නේ නැහැ. අන්න ඒකයි ප්‍රධානම හේතුව. මේ මම මේව අයින් කරා. අනික අර brand එක හොඳයි. මේවා use වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ hair clips වලට මේ hair clips වලට මම මාළු විදිහට ආසෙලා දෙන මේ જાතිය වලට මේ තුනම මම ගත්තේව නෙමෙයි. මට හම්බුනේ ඒවා. මං ගාව තියෙන භාගයට භාගයක් මං ගත්තේ නේ මට හම්බු වෙච්ච ඒවා. මෙතන hair clip වලින් එකක්වත් නෑ මං ගත්තේ ඒවා.
පර්ෆියුම් වලට කැමතිද? මාත් කැමති. ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ 3. මේ CR7 හරිද? ඔකෝ try කරන්න. මේ CR7 මාර සුවඳ. පුදුම සුවඳ. හරිද? අපි යමු බලන්න කන්න. කෑ ගන්න. ඇහිද? මේ තියෙන්නේ chocolate. හරි chocolate සුවඳයි. මේ දෙක මාරම සුවඳ. ගොඩක් මම ආස වෙන මේකට. මේ දෙකෙන් ඊට පස්සේ මම perfume විදියට use කරනවා මේ Janet එකේ මේ deodorant එක. මේක deodorant එකක් විතර නෙවෙයි මම use කරන්නේ perfume එකක් විදියට. ඒ කියන්නේ මේක මාර සුවඳයි. ඒක හන්ද මම මේ use කරන perfume එකක් විදියට. ඊට පස්සේ මේ Panda Baby එකේ මේ cologne දෙක මේක මේ නිල් පාට බොටල් එකේ තිබ්බට මේක රෝස පාට බොටල් එකේ තියෙන මේ cologne එක මේ මායි නංගි ගත්තේ ලොකු බෝතලයක්. අරගෙන අපි දැන් එක දෙකට බෙදාගත්ත තියෙන බොටල්ස් වලට දාගෙන මේ නිල් පාට තිබ්බට මේ රෝස පාට එක මේකත් හොඳයි. මේකට වඩා හැබැයි අර සුවඳම රෝස පාට බෝතල එක. ඉතින් ඒව තමයි perfume එක use කරන්නේ. මේක මම ආසම එක තමයි මේක. හරිම සුවඳයි. පුදුම සුවඳක් තියෙන්නේ. හැබැයි මම මේක use කරන්නේ. හේතුව මේක මට හම්බ වෙච්ච gift එකක්. ඒක හන්ද මේක use කරන්න ලෝභයි. කොහේ හරි විශේෂම තැනකට යනවා නම් විතරයි මේක use කරන්නේ. ඒත් use කරන්නේ නැද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි එක drop එකක් හරි දෙකක් හරි spray කරගන්නවා. මේ හරිම ලෝභයි මේක use කරන්නේ. සුවඳයි. අනිත් gift එකක් කියලා තමයි ලෝභ. හරි. එච්චරයි තියන්නේ. ඔව්. අස්කරන්නේ නම් පාරක් කරන දැන් 9යි ගානක් වෙනවද? මේ කන්නත් ඕන මම. හෙලෝ අද තමයි දෙවෙනි දවසේ. ඉතින් අනේ ඊයේ පාරක් වෙච්ච හන්දා ඔක්කොම නවත්තලා මම නිදාගත්තා. ඉතින් මම අද හිතන් ඉන්නේ කාමරේ තියෙන දූවිලි ඔක්කොම පිහ දාලා මගේ කාමරේ හොඳට අස් කරගන්න. සිත පැත පරිදි මම ඒ කාමරේ හොඳට අස් කරගත්තා. හොඳට දූවිලි පිහලා සුපිරියටම අස් කරගත්තා. guys welcome. අද දෙවෙනි දවසේ ඊයේ රෑ අල්මාරිය අස් කර ඉඳලා මම ටක් ගාලා අස් කරලා නැවතුව අල්මාරිය අස් කරන එකේ නැවතුව මොකද මට ගොඩාක් රෑ වුණා හන්දා කාලා කරලා ඉනකොට මේ 11:00 විතර වුණා. ඉතින් මේ ටක් ගාලා බඩට ඇතුලට දාලා අස් කරලා අල්මාරියේ ඒ කොටස විතරක් අස් කරා. ඔයගොල්ලෝ මං කියන්නවා මේ ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බනේ මොනවද යූස් කරපු මේ යූස් කරන ප්‍රොඩක්ට්ස් කියලා. මම දැන් යූස් කරන්නේ නැහැ මම ඔයගොල්ලෝ කියවනේ ඒක. ඉතින් මම මේක වෙනකම් මේක ඉවර වෙනකම් මම මේ ළඟක් වෙනකම් යූස් කරා. හැබැයි මේ තියෙන්නේ මේක තමයි මම යූස් කරපු සීරම් එක. ඩේ එකටයි නයිට් එකටයි දෙකටම යූස් කරපු මගේ සීරම් එක. මේක හරියම හොඳයි. ඒ කියන්නේ මේ අර මගේ හැම මාර විදිහට බ්‍රයිට් වුණා. එකෙන් ගොඩක් අය කිව්වා ඔයාගේ හැම වෙනස් වෙලා මේ ලස්සන වෙලා කියලා. පාට ඒ කියන්නේ හැම ග්ලෝ වෙලා. හරිද? මේ මෙන්න මේ සීරම් එක තමයි මම යූස් කරේ. මේක ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. පේන්නේ මේක සීක්‍රට් එකේ උදේට මේක ගන්නවා නම් ගාගෙන අවුව යන්න එපා. හරිද? උදේ ගෙදර ඉන්නවා නම් අවුවට යන්නේ නැත්තම් මේක ගාගෙන ඉන්න. රැයට ප්‍රශ්නයක් නැහැ. රැයට ගන්න උදේට මේක ගාගෙන අවුවට යන්න එපා. ඉතින් මගේ ලස්සන ළමයිනේ අදට vlog එක මෙච්චරයි. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye. පරිස්සමට ඉන්න.